සුබ දවසක් හැමෝටම ආදරයෙන් පිළිගන්නවා වෙනදා වගේම නිලක්ෂිකා හෝම් ඇන්ඩ් ගාඩන් channel එකට ඔයගොල්ලෝ හැමෝම කොහොමද ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඕන්න ඉතින් මම මේ බරටම ලෑලි කෑල්ලකුත් හොයාගෙන මොට්ට පිහිකුත් අරගෙන කරන වැඩේ නේද බලන් ඉන්නේ. මේ තියෙන්නේ පොල්ලෙලි ටික ගානට කපා ගන්න වැඩේ තමයි. ඉතින් මම පොල්ලෙලි වලින් අද ඇන්තෝරියම් පැලයක් හිටවන්න තමයි හදන්නේ. ඉතින් රුපියල් බින්දුවකින් කොහොමද ලස්සන ඇන්තෝරියම් පැලයක් හිටව ගන්න කියන රහස තමයි අද මම ඔයාලට පෙන්නන්නේ. ඉතින් රහස කියන්නේ පළවෙනි වතාවට තමයි මමත් හිටවන්නේ හරිද? ඉතින් රහසක් වෙන්න එපේ. ඔන්න ඉතින් ඒක සඳහා මම ගත්ත ලස්සන ඇන්තෝරියම් පැලේ තමයි මේ තියෙන්නේ. ඉතින් මං හිතුවා ඔයාලත් එක්කම ඒක ෂෙයා කරගන්න ඕනි කියලා. ඉතින් බලන්නකෝ හොඳට හැදී වැඩුණු ඇන්තෝරියම් පැලයක් අරගෙන දැන් මම මේ වගේ සාමාන්‍ය දැන් අපි පොල්ලෙල්ල කපනකොට අයින් වෙන කෑලි ටික තියෙන්නේ. අන්න ඒ කෑලි ටික තමයි මේ අරන් තියෙන්නේ. මේව තව ටිකක් හොඳට තැලෙලා ටිකක් හොඳට හීනීට පොඩි වුණා නම් ගොඩාක් හොඳයි. ඉතින් ඒකින්ද මම මේ විදිහට අරගත්තට පස්සේ මේ තියෙන ගිනි සීරියක් වල ටික ඉතින් ගිනි සීරියක් වල බිත්තර කටු එහෙම මේකට ඕන වෙනවා. ඉතින් ඒකින්ද මම මේකට ගිනි සීරියක් වල බිත්තර කටුත් ලෑස්ති කරගත්තා. තව ගොඩාක් හොඳට වේලෙනවා නම් හොඳයි. ඉතින් ඒත් ඉතින් මම සාමාන්‍ය මට්ටමකට අරගත්ත මේ දවස්වල අවුවින්ද හොඳට වේලිලා තියෙනවා. මේ පේනවද ලස්සනට මල් වට්ටිය වගේ රවුමට මේක කැපිලා තියෙනවා. ඉතින් ගොඩාක් ලස්සන නෑ. මොකද මට කපන්න පුළුවන් විදිහ තමයි මම කැපි මොට්ට පිහියකින් කැපුවේ. අපේ ගෙදර තියෙන පිහි මොට්ටයි යන්නේ. හොඳට කැපෙන්නේ ඉතින් ඔයාලා හොඳ පිහියක් අරගෙන ලස්සනට කපන්න. ඉතින් බිත්තර කටු ටිකකුත් අරගෙන මම මේ විදියට මේ තියා ගන්නවා. මොකද මේකට මට බිත්තර කටු ඕනේ. මම මේ ඇන්තෝරියම් පැලේ හිටවලා මේකට දියර පොහොර තමයි පාවිච්චි කරන්නේ ඉස්සරහට. ඔයාලත් එහෙම කරන්න. මොකද මේක හිටව ගත්තට පස්සේ අපිට කුඩු පොහොර පාවිච්චි කරන්න යට පොහොර එහෙම පාවිච්චි කරලා වැඩක් වෙන්නේ නැහැ. ඒකයි මම එහෙම කිව්වේ. කියන්නේ දියර පොහොර කියන්නේ ඔය බිත්තර කටු කුඩු කරලා අරගෙන වතුර ටිකක් දාලා ඒක මේකට ස්ප්‍රේ කරන එක. ඊට පස්සේ ඒක හෙල්ලෙලි. එතකොට ගිනි සීරියා ඕනම දෙයක් අපිට මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් පළවෙනි වතාවට තමයි යාළුවනේ මම මේ වගේ දෙයක් කරන්නේ. හැමදාම එකම දේ දකින්නකොට එපා වෙනවනේ. ඉතින් මට නම් එපා වෙනවා. ඔයාලත් එහෙමද? කමෙන්ට් කරන්නකෝ මොනවද හිතෙන්නේ කියලා. ඒ වගේම මම මේ අද කරන වැඩේ ගැනත් ඔයාලගේ අදහස් මාත් එක්ක කියන්න. ඒ වගේම ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝ බලනවට. ගොඩාක් ස්තුතියි මාත් එක්ක දිගටම දෙනවට. ඉතින් පොල්ලෙලි කෑ ටිකක් තියලා මේක මේ ගහට තියලා තද කරනවා. මොකද එතකොට හොඳට මේ පැලේ හැදෙනවා. ඔයාලා දන්නවද මම මේ පැලේ තෝරගත්තේ ඇයි කියලා? මම මේ පැලේ තෝරගත්තේ මේක ඉක්මනින්ම හොඳට පැල දානවා. ඒ වගේම හොඳට මලුත් වෙනවා. මම අද නම් මේකෙන් පැල ගන්න බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි මේක හිටවන්නේ. මට ඕනේ එක ගැන්තෝරියම් පැලයක් හරි ලස්සනට ලොකුවට කොළ එන්න හදාගන්න. අන්න ඒ අරමුණෙන් තමයි මේ පැලේ හිටවන්නේ. ඉතින් ඔයාලට හිතනවා නම් ගණන් පැලයක් අරගෙන මේකට හරියන්නේ නැහැ. අපි ගොඩක් සල්ලි විදන් කරපු කියලා. ඒක කරන්න එපා. ඔයා සාමාන්‍ය ගැන්තෝරියම් පැලයක් සාමාන්‍යයෙන් ඉතින් සාමාන්‍යයෙන් නේ ඔය සාමාන්‍ය ඇන්තෝරියම් පැලයක් අරගෙන හිටවන්න. ඒතර බයත් ඇරෙනවනේ ඔයාගේ. මට නම් ඉතින් හම්බුනේ මේ වගේ නූල් ටිකක් තමයි. ඉතින් ඔයාට පුළුවන් නම් වෙන මොකක් හරි නූල් ටිකක් පාවිච්චි කරන්න. එහෙම නැත්නම් මේකට කොහුලණුවක් හරි කොහුලණුව තමයි සාමාන්‍ය තද වෙලා හිටින්නේ ගහට. ඉතින් කම්බි උනත් කමක් නැහැ. හැබැයි ඉතින් කම්බි වලින් ගැට ගහපුවාම මේ මුල ගහට අල්ලට තරම් මේක ඕකිඩ් ගහක් නෙමෙයිනේ. කැන්ඩියන් ඩාන්ස් එකක් නෙමෙයිනේ නේද? මොකද ඇන්තෝරියම් පැලයක් නේ. මේක මුල ගහට අල්ලයිද කියන මම දන්නේ නැහැ. මම ඒකයි ඒකට පොල්ලෙලි කෑලි රඳව ගත්තේ. ඉතින් ගල්කැට ටිකකුත් තියෙනවා නම් ගොඩක් හොඳයි. මම ගල්කැට නම් දැම්මේ නැහැ. මම මේකට ගිනි සිරියක් වල ඇතුළට දාලා බිත්තර කටු ටිකක් ඇතුළට දාලා තමයි මේක කරේ. බිත්තර කටු කුඩු කරලා දාපුවාමනේ පොහොර වෙන්නේ. බිත්තර කටු සාමාන්‍යයෙන් ටිකක් ලොකුවට කඩලා දාපුවාම මේක ඉක්මනින්ම පොහොර වෙන්නේ නැහැ. එතකොට ගහ මේ තියෙන ඇන්තෝරියම් පැලේ ඉදිලා අනම්මනම් වෙලා යන්නේ නැහැ. ඒක අපිට එහෙම කරගන්න ඕනේ නෑනේ. මේ තියෙන දෙවෙනි ක්‍රමය. ඔන්න මම මේක වටේ ලණුවක් කොතලා මේකත් ඒ ගහින්ම තමයි රඳවගන්නේ. එකක් ගහට තියලා බැන්දා අනිත් එක ලණුවෙන් වටේට කටකට ගහලා ගහේ තියලම රඳවනවා. ඉතින් ඔයාට ඕන නම් මේක පොට් එකක් වගේ උඩ එල්ල ගන්නත් පුළුවන්. ඉතින් මේකට පොට් එකක් කිව්වොත් හරියටම හරි. මොකද අපි පැලයක් ඉන්දුවොත් ඒක පොට් එකක් බවට පත් වෙනවනේ. මේක ඉතින් උඩ එල්ල ගන්න පුළුවන් විදියට ඔයාට කල්පනා වෙනවා නම් ඔයාට දක්ෂයි නම් ඔයාට පුළුවන් නම් ඒ විදිහට කරගන්න. ඉතින් සාමාන්‍ය සතුන්ගෙන් ආරක්ෂා කරගන්නත් අපිට ඇන්තෝරියම් පැල මේ සඳහා කරගන්න පුළුවන් වෙනවා. මම වොයිස් කරන අතරවාරයේ වටපිට සද්ද ඇහෙන්න පුළුවන් ළමයි. මොකද ඉතින් අපි ගෙදර කට්ටිය ඔක්කොම ඉන්නවා ගෙදර. ඉතින් ඔන්න ඔය විදිහ තමයි මම මේක ගැට ගහගත්තේ. ඒ කැල්ල වෙන්නේ නැති ක්‍රමයට ගැට ගහ ගන්න පේනවනේ. මොට්ට පිහියෙන් කැපුවාම කොහොමද තියෙන්නේ කියලා.
ඔහොම තමයි මගේ වැඩ. හරිද? ඉතින් ඔයාලා ලස්සනට කරගන්න. ඇතුළට පොඩ්ඩක් පොලෙලි කෑ ටිකක් දැම්මා. මට ගල් කැටි ටිකක් දාන්න නම් අමතක වුණා. වොයිස් කරද්දි තමයි ඒක මතක් වුණේ. ඔන්න ඉතින් ඔයාලට ඇන්තූරියෙන් පැලිය සාමාන්‍ය විදිහට හිටවන විදිහට මේක ඇතුලේ හිටව ගන්න. ඉතින් කාටරි හිතෙන්න පුළුවන් අපෝ මේ මොන කොලමද මේක හරියන්නේ නැහැ. මෙහෙම හිටවල එහෙම හිතන්න එපා යාළුවනේ. හැමදේම අපි වෙනස් විදිහට දකින්න ඕනේ. වෙනස් විදිහට දේවල් කරන්න ඕනේ. එතකොට තමයි ජීවිතේ ඒකාකාරී භවෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අලුත් දෙයක් කවුරු හරි කියලා දෙනවා නම් ඒක ඉගෙන ගන්න බලන්න. මගේ යාළුවෝ නම් එහෙම නෑ. මට කවදාවත් බැනලත් නෑ. මට මොකුත් කියලාත් නෑ. අනිවාර්යයෙන්ම මාව දිරිමත් කරනවා. මට ඉස්සරහට තව වීඩියෝ ගේන්න කියනවා. ඒ හැමෝටම ගොඩක් ස්තුතියි. ඔයාලා දාන කමෙන්ට් එක නිසා තමයි මම මේ වගේ අලුත් දේවල් හිතලා වීඩියෝ ඔයාලා වෙනුවෙන් අරගෙන එන්නේ. ඉතින් මගේ වීඩියෝ සේනම වගේ හොඳට වයිරල් වුණා. ඒ වගේම ඔයාලගේ කමෙන්ට් මට ගොඩාක් වැඩි වුණා. ඒ ආදරණීය කමෙන්ට් වලට ඒ ආදරණීය බැල්මට මං කෙරෙහි දාපු ඒ ලස්සන බැල්මට ගොඩක් ආදරේ ගොඩක් ස්තුතියි. ඉතින් හොඳද ඔය ආදරේට? හැමදා වගේම ලෝබයි මං ඒ ආදරේට. ඉතින් ඔන්න ඔහම තමයි මේ පැලේ හිටව ගත්තාම තියෙන්නේ. අපි එක පැලයක් හරි ලස්සනට හදාගමුකෝ නේද? ටිකක් ලොකුවට මලක් හැමෙන්න. එහෙම නැත්නම් මල් පොකුරක් එන්න. ඉතින් වෙනස් විදිහට දකින්න ආස හින්දාම මං මේ විදිහට පැල ටික හිටව ගත්තා. බලන්නකෝ පොල්ලේ රැඳුවට පස්සේ අර සාමාන්‍යයෙන් මල් පෝච්චිකට වඩා ලස්සනක් ආව නේද? ඒ වගේම තමයි මල් පෝච්චි එක එහෙට මෙහෙට වෙනවනේ පැලේ හිටවපුවාම එනකොට මේක එහෙම නෑ. හොඳ තදට හිටිනවා. මගේ අතට ඒක හොඳට තේරුණා. ඉතින් බලමු මේක ක්‍රමයේ සාර්ථක වෙනවද කියලා. මොකද මේ සාර්ථක වෙන්න ඕනේ. මම මෙච්චර කාලයක් ඔයාලා වෙනුවෙන් අරන් ආපු කිසිම දෙයක් අසාර්ථක වෙලා නැහැ. හැමදේම මගේ හරි ලස්සනට තියෙනවා. මේ ළඟදී අපේ ගෙදරට ගොඩක් කට්ටිය එනවනේ. ඔය අහල පහල අය, මගේ යාළුවෝ, ගෙවල් පවුල් වල අය එහෙම එනවනේ. ඒගොල්ලෝ ඇවිල්ලා ඉතින් ඇත්තටම මේ දේවල් ගැන ඇත්තටම මට හොඳ කියලා ගියා. ඒ වගේම මගේ channel එකත් එයාලා දැන් බලනවා. මට ගොඩක් එකතු වුණා. ගමේ අයත් ඉතින් හොඳ කිව්වා. ඇත්තටම හැමෝම මට හරි ආසයි. ඉතින් මේ වගේ දේවල්ට ඒගොල්ලෝ දැන් ඒවා ගෙදර කරන්න අරගෙන ඉතින් බලන් ගිහලා මට කිව්වේ නෑ කරනවා කියලා. ඒ වුණාට එයාලා ඒවා කරන්න අරගෙන මට හරි සතුටුයි. මං දිහා බලලා කවුරු හරි කෙනෙක් ඒක කරන එක ගැන. කුස්සියකට වෙලා දොර මුල්ලට වෙලා හිටියා වගේ මම හිටියා නම් අද මම මෙතන නෑ. ඉතින් ඇත්තටම මම එහෙම හිටපු කෙනෙක් සමාජයට ආවේ නෑ. මුල්ලකට වෙලා හිටපු කෙනෙක්. ඉස්කෝලේ කාලේ පවා මම කිසිම දෙයකට ඉදිරිපත් වෙලා නෑ. කිසිම තරගකින් දිනලා නෑ. ඉතින් ඇත්තටම පැත්ත ගහලා හිටපු කෙනෙක් මෙහෙම කතා කරනවා කියන එකට මට ඇත්තටම ලොකු ආඩම්බරයක් දැනෙනවා මගේ ජීවිතය ගැන. ඔයාලටත් එහෙම අත්දැකීම් තියෙනවද ඔයාලගේ ජීවිතය ගැන? ඒකාකාරී භවෙන් මිදෙන්න ඕන. ජීවිතේ ඉස්සරහට එන්න ඕන. කාන්තාවක් වුණාම තමන්ට මුකුත් බැහැයි කියලා හිතන්න හොඳ නැහැ. අපිට මොනවද කරන්න පුළුවන්? අපි මේ දේවල් උත්සාහ කරන්න ඕනේ. ඉතින් මේ දේවල් මගේ ජීවිතේ ඉස්සරහට යන්න මම ඒක තේරුම් ගත්තා. ඉතින් මම මේ දේවල් මේ බණ කියනවා වගේ කියන්නේ අපි වගේ ගොඩාක් අය ඉන්නවනේ. එහෙම ඉන්න එපා. ඉස්සරහට එන්න. ඔයා දන්න කියන දේ මොනවාද? ඒක ඉස්සරහට දෙන්න. ඔයා ආස කරන දේ මොනවාද? ඒක අනිවාර්යෙන් කරන්න. ලස්සනට අදින්න, ලස්සනට ඉන්න, හිතන දේ කරන්න, හිතන දේ ගමන් යන්න. මට ඇත්තටම ගෙදර කිසිම බාධාවක් නැහැ. මගේ හස්බන්ඩ්ගෙන් හැමදේම තියෙන්නේ මාව ඉස්සරහට තල්ලු කරන එකක්. ඒ හින්දා දෝ මන්දා හැම දෙයකින්ම මම ඉස්සරහට එනවා. ඉතින් ඒක ඇයි කියලා මම දන්නේ නැහැ. දැන් මේ තල්ලු කිරීට තවත් වැඩි. ඉතින් ඒක හින්දා ඉස්සරහටම ආවා. ඉතින් ඇත්තට මේ ගැන කියන්න සතුටුයි. ඉතින් ඔන්න ඔය වගේ තමයි ලස්සනට මේ මලේ දීප්තිය පේන්න තියෙන්නේ. ඉතින් ඔන්න මගේ පුංචි ඇන්තෝරියම් වගාව පේනවනේ. මෙන්න මේ මල ගොඩාක් ලස්සනයි. ඒ වගේම මේ කෙවිය මේ මලේ තියෙන මේ නැට්ට තියෙන්නේ. අන්න ඒක දෙකට තුනට බෙදෙනවා. එනකොට හරිම ලස්සනයි. ඒක එහෙම වුණාම මල් ගොඩක් ආවා. ඉතින් මං අලුතෙන් ගේනකොට එහෙම ලස්සනට තිබුණා. නමුත් දැන් එහෙම නෑ. ඉතින් පේනවනේ මල් කොච්චර ලස්සනද කියලා නේද? පාට මල් ලෝකයක් නේද? ඇන්තෝරියම් පිපෙනවා කියන්නේ. ඉතින් හරිම අමාරුයි යාළුවනේ මේ මල් පැල ටික මේ තත්ත්වයට අරගෙන එන්න. ගොඩක් අමාරු වුණා මට. ඔයාලට සමහර අයට පුළුවන් ඇති. ඒ සමහර අයට මේ මල් ගන්න බෑ. මේ ඇන්තෝරියම් පැලේ මල තියෙනවනේ මේක ගොඩාක් දිගයි. ගිරා හොටක් වගේ දික් වෙනවා. ඒ වගේම කොළ පැහැයට හැරෙනවා. හරියම ලස්සනයි මේ මල. දැන් ඔය චූටි කාලේ ඔහම තියෙන්නේ. ඉතින් බලන්නකො චූටි කාලේ මෙහෙම නම් ලොකු වුණාම කොහොමද නේද? ඉතින් බලන්නකො මේ රතු පාට ඇන්තෝරියම් මල කොච්චර ලස්සනද කියලා. මේවා නම් ඉතින් සාමාන්‍ය මේ මට්ටමට හැදෙනවා. මගේ ළඟ ගොඩක් පැල තිබිලා ඊට පස්සේ නම් මැරිලා ගියා. ඇන්තෝරියම් වගාව අනේ මන්ද ඉතින් කාලයකට හරියනවා. කාලයකට මොනවා හරි වෙනවා. ඔස්ම කෝඩ් දැම්මම හරියන දෙයි හැමදෙස්සම ඔස්ම කෝට අරන් ඉන්න. ඉතින් කඩේ යන්න බෑ. අපේ ගෙදර දැන් ගොඩක් දුරයි ටවුන් එකට. ඉතින් ඔන්නම තමයි ලස්සනට පැල ටික තියෙන්නේ. ඉතින් හොඳට හදාගන්න එක තමයි කරන්න ඕනේ. ඔයාලත් ඉතින් පැල ටිකක් ලස්සනට හදාගන්න. ඒවට හොඳට පොහොර එහෙම දාන්න. ඔයාලගේ තියෙන දේවල් වලට ආදරය කරන්න. ඔන්න මගේ පැලවල නම් හොඳට ලස්සනට දැන් මේ ටිකේ මල් ටිකක් ඇවිල්ලා තියෙනවා. හරිම ආසයි. ඒ වගේ ලස්සනට මල් එනවා දැකපුවාම. ඉතින් විසිතුරු පැලවලට වගේම ඇන්තෝරියම් වලටත් මම ගොඩාක් ආදරේ ගොඩාක් ආසයි. ඉතින් ඔහොම තමයි මේ පැල ටික තියෙන්නේ. බලන්නකෝ කොච්චර ලස්සනද කියලා නේද? ඉතින් අදට මම ගිහිල්ලා එන්නම්. ආයෙත් දවසක වීඩියෝ එකකින් හම්බෙමු. බයි බයි.